ඉතින් සුබ දවසක් හැමෝටම. මම අද මේ ඔයාලට පෙන්වන්නේ මගෙන් ගොඩක් අය ඉල්ලලා තිබ්බා මේ මිනිස් වගාව ගැන මේ වීඩියෝ එකක් කරන්න කියලා පෝර දැමීම. ඒව ගැන. ඉතින් මේ මම අද ඔයාලට පෙන්වන්නම් මේ පොඩි පැල වලට කොහොමද පෝර දාන්නේ කියලා. ඒ ඔයාලට පෙන්වනවා ඉතින් මේක මේ මාස දෙකක විතර පැල තියෙන්නේ, මාස එකමාරක විතර පැල. මේ ඉතින් මේ මෙහෙම විදියට තමයි පෝර දා ගන්න ඕනේ. ඉස්සලාම පුළුවන් නම් මේකට පොඩි වතුර පාරක් අල්ලලා ඉන්න. මේ පොඩ්ඩක් තෙතමනේ තියෙනවා. මේකද හැමදාම වතුර දාන්න ඕනේ. මම දැන් ඊ හවස දැම්මා. ඒ හින්දා මේක තෙතමනේ තියෙනවා. ඉතින් අපි ඉස්සලාම කරගන්න ඕනේ. හරි. ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ මාස එකමාරක විතර පොඩි පැලයක්. ඉතින් මේක දැන් ඉස්සලාම අපි මේ පැලේ සාමාන්‍යයෙන් අඟල් දෙකක් විතර ඈතින්, මොකද මේක දැන් මූල මණ්ඩලය මේ වටේම දුවලා නැහැ. ඒ හින්දා අපි මේ අඟල් දෙකක් විතර ඈතින් මෙන්න මේ විදිහට පොඩ්ඩක් මේ ඇඟිල්ලෙන් හාර ගන්න පුළුවන් උපකරණයක් තියෙනවා. ඒකෙන් හාර ගන්න. මේ දැන් ලොකු පැලයකට නම් මේ වටෙන් ටිකක් දාන්න ඕනේ. දැන් සාමාන්‍ය මේ පොඩි පැලයකට මේ ළඟට දාන්න ඕනේ. මොකද මූල පද්ධතිය මේ ඇතට දුවලා නැති. ඉතින් දැන් ඔයාලට මේකේ මේකට මම දාන්නේ මෙන්න යාර්මිලා කොම්ප්ලෙක්ස් කියන එක. මේකෙන් සාමාන්‍යයෙන් ග්‍රෑම් දෙකක් වගේ දාගත්තොත් ඇති. මේ විදිහට මම භාජනයකට දාලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට කවර තියා ගන්න වෙන මේ විදිහට සීල් දෙන්න මේ වගේ කප් එකකට දාලා තියන්න. ඉතින් මේකෙන් මේ ග්‍රෑම් එකක් දෙකක් වගේ දාගන්න පුළුවන්. මම මේකට මෙන්න මේ විදිහට පොඩි බෝතලයක කප් එකක් ගත්තා. මේ විදිහට එකකින් එකක් වගේ මේ මෙහෙම වටේට දාගන්න ඕනේ. මේ විදිහට දාගෙන ඔයාලට මේකේ මේ වැඩි වර්ධනයක්, ඒ කියන්නේ පැලාවදීදී මේ වැඩි වර්ධනයක් ගන්න ඕන නම් මේකට මේ යූරියා මේකට පොඩ්ඩක් ගොඩක් නෙමෙයි යෝගට් හැන්දෙන් කාලක් වගේ චුට්ටක් ඈතින් දාගන්න. මොකද යූරියා දාපුවා සමහරට මේ මැරෙන්න පුළුවන්. ඒ හින්දා පොඩ්ඩක් ඈතින් තේ යෝගට් හැන්දෙන් කාලක් වගේ පොඩ්ඩක් ඉහ ගන්න. එහෙම ඉහගෙන මේ එතකොට ටක් ගාලා මේ ගහ ටිකක් වර්ධනය වෙනවා. දැන් මම මේකට මේ විදිහට වහ ගන්නවා. මෙන්න මේ විදිහට වහ ගන්නවා. දැන් මම මේ ඔක්කොම මේ පෝර දැම්මා. මේ වලට පෙන්වන්න ඕන හින්දා මේ කරේ මේ විදිහට වහගෙන මේකට හොඳට වතුර ටිකක් අල්ල ගන්න ඕනේ. වතුර ටිකක් අල්ලගෙන මේ සාමාන්‍යයෙන් මේ පැලයක් හිරු එළිය නම් තියන්න එපා. සාමාන්‍ය ගහ ලොකු වුණාම 150 නෙට් එකක් යට වගේ තියාගන්න තියෙනවා නම් හොඳයි. ඔයාලා කෙසෙල් වගාවක් පේ කරනවා නම් ඒක යටින් තිබ්බත් කමක් නැහැ. මේ අර තද හිරු රශ්මියට මේක මේ ගොඩක් තිබ්බත් කොඩ වෙන්න බලනවා. මේ කොඩ වෙන්න බලන හින්දා මේ අපි පුළුවන් තරම් මේ හේවනක තියාගන්න ඕනේ. මේක යටි භෝග වගාවක් ඔය කරන්න පුළුවන්. මම දැන් ඔයාලට පෙන්නන්නම්. දැන් මේක මාස එකමාර, දැන් මාස දෙකමාරක පැලයකට කොහොමද පෝර ටික දාන්නේ කියලා. හරි. ඔයාලට දැන් පේනවා ඇති මේ තියෙන මාස 3ක විතර පැලයක්. හොඳට හැදිලා තියෙනවා. ඉතින් දැන් මේකට අපි මේ කොහොමද පෝර දාගන්නේ කියලා බලමු. දැන් මේකේ මේ ගත්තාම මේකේ හොඳට මුල් ටික වටේ දුවලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඉතින් අපි මේකට අර පොඩි පැලයට වඩා ටිකක් ඈතින් මේ විදිහට ඇඟිල්ලෙන් මේ විදිහට ඔන්න ඔය විදිහට ඔයාලට පේනවා ඇති කවයක් ගහ ගන්න ඕනේ. මේක ඇත්තටම අපි අර පොඩි ළමාලි හදනවා වගේ තමයි. පොඩි කාලේ අපි කන්න බොන්න ළඟට දෙන්න ඕනේ. එතකොට දැන් ටික ටික ලොකු වෙද්දී අපි ටිකක් අතට හුරු කරලා ඒ වගේ තමයි මේක පොඩ්ඩක් ඈත් කරලා හදලා ගන්න ඕනේ.
මෙන්න මේ විදිහට දැන් ඔයාලට පේනවා ඇති ලං කරලා ගත් බැලුවොත් මේ වල ගහගෙන මේක තව අපි දැන් හැදෙන පැලේනේ. ඒකට අපි මේ යාර්මිලා කොම්ප්ලෙක්ස් එකෙන් මේ විදිහට දාගන්න ඕනේ. මෙන්න මේ විදිහට වටේම දාගන්න ඕනේ. මේකට මේ අපි යූරියා ටිකකුත් එකතු කරගමු. එතකොට මේක ටක් ගාලා වර්ධනය වෙලා එනවා. මම යූරියා ටිකකුත් දාගන්නවා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ විදිහට යූරියා මේ පොඩ්ඩක් දාන්න. මොකද මේ චූට නිකන් මේ වටෙන් දාගන්න. මොකද මේක ඔයාලගේ පැල මේ මැරෙන්න බලයි. ගොඩක් දැම්බොත් චූටක් දාගන්න. එතකොට මේ ගහ ටිකක් හොඳට හැදිලා එනවා. මොකද මම මේ අද ඔයාලට ඔක්කොම කොහොමද පෝර දාන්නේ කියලා කියලා දෙනවා. මේ පොඩි පැලේ ඉඳන් මේ කොහොමද ගෙඩි හැදෙන ගස් දක්වා ඔක්කොම වීඩියෝ එක මම අද ඔයාලට කියලා දෙනවා. මේක ඇත්තටම ගොඩක් අය මම මේ මිරිස් වගාව ගැන මේ ඉල්ලලා තිබ්බා. මේක මම ඔයාලට මම දන්න විදිහට හරියට කියලා දෙන්න. ඉතින් මේ තියෙන්නේ මාස 5ක 6ක වගේ පැලයක්. ඔයාලට පේනවා ඇති මේ කරල් හැදිලා තියෙනවා. මේ මම මගේ වගාවේ ඉස්සෙල්ලාම හදපු ටික මේකට තව ටිකක් හොඳට පෝර දාගන්න ඕනේ. ඉතින් මේ කරල් හැදෙන පැලයකට අපි දාන්න ඕනේ මේ යාර්මිලා ටාගට් කියන එක. මොකද මේකෙන් තමයි අපිට හොඳ අස්වැන්නක් ලැබලා දෙන්නේ. ඉතින් අපි කොහොමද මේකට පෝර ටික දාගන්නේ කියලා බලමු. ඉතින් ඔයාලට පේනවා ඇති මම මේකට මේ විදිහට මේ මුක්කුවක් ගහගෙන තියෙනවා. මොකද මේ ගස් මේ වැහි වෙලාවට කඩාගෙන මේක නිකන් මේකට වතුර අල්ලපු ගමන් මේක කඩා වැටෙනවා. මේක ගෙඩි වල බරටත් එක්ක මේකට ඇත්තටම තව ටිකක් පෝර දැම්ම නම් ඊට වඩා හොඳට හැදෙනවා. ඉතින් අපි මේ විදිහට ඒකෙත් ටිකක් පුළුවන් තරම් ඈතින්න මේ විදිහට ඇඟිල්ලෙන් ආරගමු. ඕනනම් පුළුවන් මේකට මේ පෝර ටික උඩින් ඉහලා ඒක උඩින් මේ පොඩි මේ පස් චූටක් දාගත්තොත් ඒත් ඇති. ඒ වුණාට දැන් මේ අපි මේක පුළුවන් එළිය හදන හින්දා මේ ඒ විදිහට දැම්මොත් වැහි වතුර වැහැලා මේක මේ නිකන් යන්න පුළුවන්. ඒ හින්දා දැන් මම මේකට මේ තියෙන්නේ යාර්මිලා ටාගට් කියන එක මම මේක මේ වාදනයකට දාගෙන මේකෙන් අර මේ පොඩි බෝතලයක කප් එකකින් එකක් කහමාරක් වගේ ග්‍රෑම් 5ක් වගේ හිටින්න දාගත්තොත් හොඳටම ඇති. මේක ඉතින් කරගෙන යනකොට මේ කොහොමද දාන්න ඕනි කියලා Tamanටම හිතා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේකෙන් දාගන්න පුළුවන්. ඔයාලට චූට්ටක් අස්වැන්න වැඩි කරගන්න ඕන නම් රතු කුඩු ග්‍රෑම් එකක් විතර දාගන්න පුළුවන්. එතකොට මේ ටිකක් තව පළදා වැඩි වෙනවා. මේකට අන්ත ඕනම මේ ගහට ඕන කරන මේ ඕන පෝෂක පදාර්ථයක් තියෙනවා. අර විශේෂ නැහැ මේකම දැම්මත් ඇති. එතකොට හොඳ පළදාවක් අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ මේකට පුළුවන් ඕන මේ මුල් පද්ධතිය එහෙම මේ ටිකක් මේක දුවවන්න මේ අලුකට කියලා තියෙනවා. ඒකෙන් පොඩ්ඩක් ටිකක් ඔන්න විදිහට දාගන්න පුළුවන්. ඇට 10ක් විතර 8ක් විතර දාගත්තොත් හොඳටම ඇති. ඒ විදිහට දාගෙන මේක ඔය විදිහට වහ ගන්න ඕනේ. ගොඩක් මේ යටට හරන්න එපා මුල් කැඩෙන්න පුළුවන්. පුළුවන් නම් මේකට මේ දානකොට මේ කොම්පෝස්ට් පෝර ටිකකුත් දාගත්තොත් හොඳයි. මොකද එතකොට මේ ගෙඩියක් ගත්තාම මේ ගෙඩිය හොඳට මේ ටිකක් බර අල්ලනවා. මොකද මේ
රසායනික පෝර වලින් ගෙඩිය හත්තට මේ කාබනික දෙයක් දාපු ගමන් මේක හොඳට ගෙඩිය අල්ලලා බර හිටිනවා. මේ ලෙඩ රෝග වලට තොරොත් වෙනවා. පුළුවන් නම් එහෙමත් කරගන්න. ඉතින් මේ ටික තමයි මට ඔයාලට කියන්න ඕනේ. මේ වගේ දෙයක් කරන්න. මොකද මේ වගේ දෙයක් කරපුවාම තමන්ට ආහාරයට ගන්න පුළුවන්. විලඳපොළට දාන්නත් පුළුවන්. මේ මම මේක තවද හොඳින් පොඩියට කරන්නේ. මොකද මම හරියට මේකද එච්චරම දැනුමක් ඇතුව නෙමෙයි කරේ. ඒ වුණාට මට දැන් හිතෙනවා මේක දැන් මේ අස්වැන්නත් එක්ක හොඳ තැනකට කරගන්න පුළුවන් කියලා. ඉතින් ඉඩ පහසුකම් තියෙනවා නම් කෙනෙක්ට මේ වගේ දෙයක් කරගන්න ටිකක් මහන්සි වෙන්න ඕනේ. ඒ වුණාට මේක වගේ දෙයක් කරගත්තොත් ගොඩක් හොඳයි. ඒක තමයි ඔයාලත් පුළුවන් නම් මෙහෙම කරගන්න. ඔයාලට පේනවා ඇති මේ මගේ මේ දැනට ලොක්කස් ටිකක් තියෙනවා. කරලුත් හැදිලා තියෙනවා. ඉතින් මේ වගේ දෙයක් කරගත්තාම ඉතින් අපට සැනසීමකුත් තියෙනවා. ඉතින් අපි හැමෝම මේ වගේ දෙයක් කරලා ජීවිතේ ජය ගමු. අනික මේක මේවා මේ රට යවනවා. මේවට පිටරට හොඳ ඉල්ලුමක් තියෙනවා. ලංකාවෙත් හොඳ ඉල්ලුමක් තියෙනවා. හොඳ මිලකුත් තියෙනවා. ඉතින් ටිකක් මහන්සි වෙන්න ඕනේ. මේකට අනිවාර්යෙන් තෙල් ටික ගහ ගන්න ඕනේ. කෘමිනාශක ටික ගැන මම ඔයාලට වෙන වීඩියෝ එකකින් ගෙනත් දෙන්නම් කොහොමද කරන්නේ කියලා. මේක ඉතින් අපි මේ හරියට බලා ගන්න ඕනේ. ළමයි බලා ගන්නවා වගේ ලස්සනට බලා ගන්න ඕනේ. ඉතින් ඔයාලට මම අද කියලා දීපු ටික හොඳයි නම් මගේ YouTube නාලිකාව subscribe කරන්න. තව කෙනෙක්ට බලා ගන්න share කරන්න. තවත් මම මේ වගේ වටිනා වීඩියෝ ගොඩක් ඔයාලට ගෙනත් දෙන්නම් මගේ දැනුමේ හැටියට. මොකද මම මේවා මගේ අත්දැකීමෙන්මයි ඔයාලට කියන්නේ. ඔයාලටත් මේ වගේ දෙයක් කරන්න උනන්දු කරවන්න. මොකද මේ වගේ දෙයක් කරොත් ජීවිතේ ජය ගන්න පුළුවන් අනිවාර්යෙන්. මොකද අපිට මේ මහ පොළව කවදාවත් පරදක් කරන්නෙත් නැහැ. අපිට අපි දෙකට මහන්සි වුණොත් ඒකට හොඳ ඵලදායකත් ලබා දෙනවා. ඉතින් මගේ වීඩියෝ ටික share කරන්න. මට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දෙන්න. මොකද්ද මේක හොඳයි නම් හොඳයි කියලා හරි. මේකේ වැරද්දක් තියෙනවා නම් වැරද්ද පෙන්නලා දෙන්න හරි. මොකද මම ඒක බලලා බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලට සුබම සුබ දවසක්. අයිබෝවන්.